හාලෙලූයා. මම පාස්ටර් වෙලින්ටන්. මට තිබෙනවා ඔබට ඉතා වැදගත් පණිවිඩයක් ගෙන එන්න. ඔබ දන්නවා මේ දිනවල දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පාස්ටර් ක්‍රිස් ඔයෝකිලෝමි ගෝලීය ලෙස සුවයේ දහරාව තුලින් අපි වෙතට ප්‍රවිෂ්ඨ වී තිබෙනවා. ඔබට ඔබගේ රටේදී ඔබගේ පළාතේ දිස්ත්‍රික්කේ ඔබේ නගරේ ඔබගේ නිවසේ ඔබ ඉන්න කොයිම ස්ථානයක සිට හෝ සුවය ලබා ගන්න ප්‍රතිස්ථාපනය අත්දකින්න අපිට දෙවියන් වහන්සේ දුන්නු ඉතා අනර්ග අවස්ථාවක්. හාලෙලූයා. මම කැමති ඔබට කියන්න ගොඩාක් අය අතින් මේ අවස්ථාව අතපසු වෙනවා. ඒකට හේතුව ඔවුන් දන්නේ නැහැ, අවබෝධ කරගෙන නැහැ කොහොමද මේ සුවය ලබා ගන්න කියලා. මම ඔබට කලින්ම යමක් කියන්න ඕනේ. දෙවියන් වහන්සේ අද ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේගේ මිනිසෙක් තුලින්. උන්වහන්සේ කරන ඕනෑම දෙයක් මේ පොළොව තුල උන්වහන්සේක දේව දූතෙක් මගින් කරන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ මිනිසයා කරන කොටගෙන. ඉතින් දෙවියන් වහන්සේගේ හඬ පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිසයා තුලින්. දෙවියන් වහන්සේගේ මිනිසයා තමයි උන්වහන්සේගේ දිගු කළ හස්තය. ඉතින් දෙවියන් වහන්සේගේ මිනිසයා කතා කරන දේ ඔබ ඒක ලබා ගන්න ඕනේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන දෙයක් ලෙස. හාලෙලූයා. ඉතින් ගොඩක් අය මේක අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා ගොඩක් අය සුවය මිස් කරගන්නවා. දෙවියන් වහන්සේගේ මිනිසයා ඔබ සුවයි කියන විට ඒක දෙවියන් වහන්සේගෙන් පැමිණෙන වචනයක්. ඒක ප්‍රොපේතමය වචනයක්. ඔබ බැලුවොත් යේසුස් වහන්සේ සිටි කාලය තුල ප්‍රේරිතයන්ගේ කාලවල වල ඔවුන් සුවය ගෙනාවේ වචනය තුලින්. අදත් එසේමයි. ඉතින් දෙවියන් වහන්සේගේ මිනිසෙක්ගෙන් වචනයක් එනකොට ඔබ ඒක ලබා ගන්න ඕනේ. මා නැවත කියනවා. දෙවියන් වහන්සේගෙන් ඔබට පැමිණෙන වචනයක් ලෙස. ඒක ඔබ විශ්වාස කරන්න ඕනේ. ඒක ඔබ ලබා ගන්න ඕනේ. දේව වචනයට ප්‍රතිචාර දක්වනවා කියන්නේ ඒකයි. තවත් දෙයක් එකතු වෙන්න ඕනේ. ඒ තමයි ඔබට පෙනෙන, දැනෙන ඒ පංචේන්ද්‍රියන් මත ගෝචර වන කාරණාත් එක්ක නොඉඳ ඔබගේ ආත්මෙන් මනසත් එක්ක එක්සිත්ව ඒ දේ විශ්වාස කිරීම. ඒ දේ විශ්වාස කරගෙන ඔබ ඒ තුල හැසිරෙන එක. දෙවියන් වහන්සේගේ සුවය ලබන්නට වෙන මාර්ගයක් නෑ. දෙවියන් වහන්සේ අපිට දුන්නු ඉතාමත්ම භාග්‍යවන්ත අවස්ථාවක් සුවයේ දහරාව. අද අපි දකිනවා ලෝකය පුරා මිනිසුන් ලක්ෂ ගණන් සුවය ලබනවා. මලවුන් නැගිටිනවා. පිළිකා රෝගීන් සුවය ලබනවා. සුව නොවන රෝගයක් නෑ. ඔබ මේ දිනවල ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි දෙස බැලුවොත් ඒවා හරිම පුදුමාකාරයි. දෙවියන් වහන්සේගේ මහිමෙන් පිරී තිබෙනවා. එනිසා අවශ්‍ය දේව වචනයට ප්‍රතිචාර දක්වන එක. එවලෙම ඔබ බාහිරව යමක් අත් නොදකින්න පුළුවන්. අපි දකිනවා යේසුස් වහන්සේගේ කාලෙත් හාස්කම එවලෙම අත් නොදැක් අවස්ථා තියෙනවා. ඔවුන් යන අතරමඟදී පූජකයාට ගිහිල්ලා පෙනෙද්දි නිවසට ගියාම ඒක වුන් අත්දැකපු අවස්ථාවන් තිබෙනවා. හැබැයි යේසුස් වහන්සේ කිව්ව වචනය වැදගත් වුණා. ඒක අත්දකින්න. ඉතින් මා ඔබටත් කියන්නේ දෙවියන් වහන්සේ අදත් ඒ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ මිනිසයා යම් වචනයක් කිව්වොත් ඒක දෙවියන් වහන්සේගේ වචනයක් ලෙස බාර ගන්න. ඔහු සුවයි කිව්වොත් ඔබ සුවයි. එවල යම් කිසි ලකුණක් වෙනසක් ඔබේ ශරීරයේ දැනෙනවා නම් දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ කළ දේ ඔබ තුල ප්‍රකාශයට පත් කරලා. එහෙම නොවුනත් ඔබ ඒක බාරගද්දි විශ්වාස කරද්දීට ප්‍රතිචාර දක්වද්දී ඒ දේ ඔබ තුල සම්පූර්ණ වෙනවා. හාලෙලූයා. එනිසා ඔබගේ සුවය අතපසු කරගන්න එපා. ඒක ලබා ගන්න.
දෙවියන් වහන්සේ ඔබට දෙන දේ භුක්ති විඳින්න. දෙවියන් වහන්සේගේ කැමැත්තෙයි. ඒ වගේම තවත් ඔබට සුභාරංචියක් තිබෙනවා. සුවය ලබා ගත්තයින් පසු කොහොමද ඒක පවත්වාගෙන යන්නේ? ගොඩාක් අය මේ ගැනද නොදන්න කමින් ඔවුන්ගේ සුවය නැති කරගන්නවා. පවත්වාගෙන යන්න අපි ජීවත් විය යුතු ජීවිත රටාවක් තිබෙනවා. ඒ සම්බන්ධව දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාස්ටර් ක්‍රිස් ලියන ලද කුඩා පොතක් අපි පරිවර්තනය කරලා තිබෙනවා. ඒකේ PDF එක පහත සඳහන් ලින්ක් එක තුලින් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒක සිංහලෙන් තිබෙනවා. ඒ නිසා ඔබ යම්කිසි සුවයක් අත්දැක තිබෙනවා නම් අත්දැක්කනම් ඔබට පුළුවන් මේ පොත ආශ්‍රිතයෙන් එක භාවිතා කිරීමෙන් ඔබ ලබපු සුවය දිගින් දිගටම පවත්වාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න. ඉතින් මම ඔබට ආශිර්වාද කරනවා. ඒ අනුග්‍රහය ඔබටත් ඔබෙන් තව බොහෝ දෙනෙකුටත් ලබා ගන්න මේ පණිවිඩය ආශිර්වාදයක් වේවා කියලා. God bless you.